තාත්තට මුකුත් කරගන්න බෑද? බෑ ඉතින්. තාත්තා ඉතින් අකුල ගැනවත් ඉතින් වැඩක් කරගන්න පාසන අවුරුද්දක් විතර හිටියා ඉතින්. ඔව්. මම තමයි ඉතින් ඔක්කොම දේවල් කරගෙන තාත්තට කන්න දීගෙන හැමදේම කරගෙන ඉතින් මම. ඔව්. ඉතින් මං කියන්නේ ඉතින් අපිට ඉන්න තැනක් ඉතින් හදලා දෙන්න තමයි කියන්නේ. මේසක් හදා ගන්න. ඔව්. මම පුතට ඇත්තටම බය හිතෙන්නේ නැද්ද මේ පුතේ ගෙදර ඉන්න? බය හිතෙන ඉතින් මොනවා කරන්නද? කල්පනා වෙන්නේ නැද්ද? කල්පනා ඉතින් යනවා ඉතින්. එතකොට මොකද හිතෙන්නේ? ඒකට ඉතින් ඉතින් අනිත් කට්ටියටත් හොඳට ගෙවල් දරවල් තියෙන ඉතින් අපිටත් නෑනේ ඉතින්. තියෙන නම් කොච්චර හොඳද කියලා ඉතින් ඒලාවට හිතනවා. හිතෙනවා. ඒ දේවල් ඉතින් ඔක්කොම එයා කරනවා. දැන් ඉතින් ටිකක් අපහසුයි කරලා දෙන්න ඉතින්. මං වැඩි ඉතින් කරදර කරන්නේ නෑ. ඒ කියන්නේ මා පුතාට අඩුපාඩු තිබුණත් කරදර කරන්නේ නැහැ. නෑ. තාත්තට කරලා දෙන්න බැරි වෙයි කියලා. ඔව්. ඒ කියන්නේ තාත්තට ඒ දේ කරලා දෙන්න බැරි වුණොත් තාත්තට දුකක් හිතේ කියලාද? නැත්තම් ජීවිතේ අඩුපාඩු තියෙනවා. අනේ නැන්ද මං කියන්නේ මටයි තාත්තටයි ඉන්න තැනක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. මගේ තාත්තගේ කකුල ගෙල්ලා තියෙන්නේ. තාත්තට ඉතින් වැඩක් කරගන්න බෑ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ටිකක් හදලා දෙන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. දවල් එතකොට උදේට මොනවද කෑවේ? උදේට කෑවා ඊරාට වියපුවා. ඊරාට විපා කෑවේ. මොනවද ඊරාට ඉවේ? ඊරාට ඉවේ සම්බෝලයි කරවලයි. ඒවා අද උදේටත් කෑවා. ඔව්. එහෙම. එතකොට දැන් අද දවල්ට උයන්න බෑ. ඔව්. දවල්ට දැන් උයන්න මොනවද තියෙන්නේ? තියෙනවා ඉතින් මෙයා. මොනවද තියෙන්නේ? අල තියෙනවා. අල. අලයි ලුණු ගෙඩික් විදිහට තියෙන්නේ. ඈ? ඔව්. ඉතින් මේවා කෑ හැකිද? මොනවා කරන්නද ඉතින්? හාල් නැද්ද? තියෙනවා. හාල් තියෙනවා.